ඔයාලට මතක ඇතිනේ දිට්ට වලින් මොකද වුණේ කියලා. මේ තියෙන්නේ දිට්ට වලින් විනාශ වෙච්ච බැටරි එකක්. බලන්න මොකද වෙලා තියෙන්නේ. මේක වතුරට යට වෙලා තිබිලා මඩ රැඳිලා BMS එක බැටරි සෙල්ස් ඔක්කොම ටික ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් මේ කස්ටමර් මේක කලින් සෑහෙන වැඩක් ගත්ත බැටරි එකක්. ඉතින් යාට මේක කලින් තිබිච්ච විදිහට රිපෙයාර් කරලා ඕනේ කියව නිසා අපි රිපෙයාර් එක මේ විදිහට ස්ටාර්ට් කරා. ඉතින් බැටරි සෙල්ස් ටික මේ විදිහට ඔක්කොම ගලවලා ලයින් කරලා දාලා අපි අලුතෙන්ම සෙල්ස් දාලා රිපෙයාර් කරන්න තමයි ලෑස්ති. ඊට කලින් මේ ටික ඔක්කොම සුද්ධ කරගන්න වෙනවා මේ විදිහට. බැටරි ටික අයින් කරලා දාලා ඉවරලා අපි මේක BMS එකයි කේසින් ඔක්කොම ටික වොෂ් කරගන්නවා. මේක වොෂ් කරාට අපිට යවා ගන්න පුළුවන් උනේ මඩ පාරවල් ටික විතරයි. ඊටු ඇසිඩ් පැල්ලන් ටික තදේටම හිටලා තිබුණා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. දැන් අලුතෙන් බැටරි සෙල්ස් දාන්න පුළුවන් තත්ත්වෙට කේසින් එක තියෙන නිසා අපි රිපෙයාර් එක ස්ටාර්ට් කරනවා මේ විදිහට. ඉතින් මම නිතරම කියනවා වගේ බැටරි පැක් එකේ ඇතුළ මොන විදිහට තිබුණත් කමන්නේ නෑ. වටේ ෂෙල් එක තමයි පරිස්සම් කරගන්න ඕන. මොන විදිහට ඩැමේජ් වෙලා තිබුණත් අපිට රිපෙයාර් එකක් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මේ වගේ පවර් ටූල් වල බැටරි රිපෙයාර් කරගන්න ඕන නම් අපිව කන්ටැක්ට් කරන්න පුළුවන්. අපිට ඕනම බ්‍රෑන්ඩ් එකක පවර් ටූල් බැටරිස් රිපෙයාර් කරලා දෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්න නැහැ. අනිවාර්යයෙන්ම ඕනම රිපෙයාර් එකක් කරන්න පුළුවන්. ඒ නිසා අපිට WhatsApp message එකක් දාලා අපිව සම්බන්ධ කරගන්න. මම කලින් කියනවා වගේ හැම වෙලාවෙම කෝල් කරන්න එපා. කෝල් වලට ආන්සර් කරන්න පුළුවන් කමක් නැහැ හැම වෙලාවෙම. WhatsApp message එකක් දැම්මම අපි reply කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ වැඩේ කරගන්න පුළුවන් අපිට කියලා. ඉතින් මේ repair එකේදී අපි කලින් තිබිච්ච original BMS එක දාලා බැලුවා. ඒක වැඩ කරන තත්ත්වයක නැහැ. ඊට පස්සේ අපිට වෙනම BMS එකක් මේක change කරන්න වුණා. දැන් voltages වැඩ, charging වැඩ, battery pack එකේ repair එක ඉවරයි. ඊට පස්සේ මේ විදිහට casing එක දාලා අපි වැඩේ finalize කරනවා. So diggity 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 hey.